ලුණු කොහෙවත් නැහැනේ මට ලුණු තියෙනවා. දුවල පුතාලත් ඒ විදිහට හදාගන්න. දැන් ඇන්ටිට විතරක් ලුණු තිබ්බම හරියද? පාරිභෝගික අමාත්‍යාංශයෙන් එයි බලාගෙන ලුණු ගැන කතා කරමු. තියෙන ඔක්කොම ප්‍රශ්න එකපාරට ඉවරක් කරමු. ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම ලුණු වැඩිද? අපි මේ දිනපතා ගන්න ලුණු ප්‍රමාණය ඇත්තටම වැඩිද? මොකද හයිපර්ටෙන්ෂන් වැඩි වෙනවා කියනවා, රුධිර පීඩනය වැඩි වෙනවා කියනවා, ඒ වගේම heart attack හැදෙන්නත් පුළුවන් කියලා කියනවා. ලුණු කෑව කොච්චර ලුණු ප්‍රමාණයද කන්න ඕනේ? ඒ වගේම ලුණු වලට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මම දැක්කා දැන් මේ මහත්තයා මේ මුහුදට ගිහිල්ලා ලුණු වතුර අරගෙන ෂෝ එකක් දාලා ඊට පස්සේ මේක ෆ්‍රීස් කරනවා. මෙහෙමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අපේ ඉස්කෝලවල විද්‍යාව උගන්වන්න තියෙන ඒ ප්‍රශ්න තමයි දැන් මේ එළියට අපේ මිනිස්සුන්ට ඇත්තටම විද්‍යාව තේරෙන්නේ මේ වගේ පුස් සංවිධාන හදාගෙන මාධ්‍ය ආයතන වලින් හරි වෙන කාගෙන් හරි සල්ලි අරගෙන ඕගොල්ලන් දාන මේ ෂෝ ඇත්තටම ලැජ්ජා MPP එකට කඩ යන්න නෙවෙයි ආවේ හමන්නන්න ආවේ මේ හමන්නන්න ආවේ ඕගොල්ලන් හිතන දෙයට නෙවෙයි ඔයාලා හිතනවා නම් මේ ලුණු වර්පු දෙයට වකියන්න ඕනේ සම්පූර්ණයෙන් වකියන්න ඕනේ ගවර්න්මන්ට් එක MPP එකෙන් කියලා ඒක අර මතු පිටින් පින දෙයක් විතර මේකලුණුත් වගේ කියන්න ඕනේ හැබැයි තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ ලංකාව අනිවාර්යයෙන්ම ලුණු වලින් ස්වම් පෝෂිත වෙන්න ඕනේ දැන් මේකේ කතා දෙකක් නෑ මොකද රට වටේම තියෙන මූදනේ ඒක අපි දැන් කියන කතාව ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ ලුණු කියන දේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දැන් අපි මේ කන ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ඒක තමයි වැඩිපුරම තියෙන්නේ ඔය මුහුදු ලුණු හැබැයි ලුණු කියන්නේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන මේ මුහුදෙන් එන ලුණු අපි කන ලුණු එකම විතරක් සමහර වෙලාවට පොටාසියම් වලින් හදන ලුණු කන්න පුළුවන් ඒවා සාමාන්‍යයෙන් භාවිතයේ අඩු හැබැයි දැන් ඔයගොල්ලන් පිටරටවල වලට ගියොත් මේ ලුණු එන්නේ මුහුදෙන් විතරක් නෙවෙයි ලෝකේ මම හිතන්නේ තාමත් බහුතරයක් ලුණු එන්නේ පතල් වල මම දන්න විදිහට ලෝකේ ලුණු වලින් 65%ක් විතර එන්නේ ඔය පතල් වල ඔය පතල් අවුරුදු මිලියන 100 200 500 බිලියන දක්වා කාලයකට ඉස්සෙල්ලා වේලිලා ඊට පස්සේ යට වුණු ඉස්සර කාලේ තිබ්බ මුහුදු සමහර වෙලාවට එක එක ක්‍රිස්ටලින් ස්ට්‍රක්චර් එක එක ක්‍රිස්ටල් වගේ දේවල් ඉතින් ඔය ඒ වගේ පතල් වල එන ලුණු වල සාමාන්‍යයෙන් NaCl කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් නෙවෙයි තව තව දේවල් අන්තර්ගත වෙනවා ඒකයි ඔය කියන්නේ සමහර වෙලාවට ඔය පතල් වලින් එන නිදි ඔය දැන් හිමාලයන් රොක් සෝල්ට් වල එහෙම තව තව ගුණාංග තියෙනවා කියලා මොකද ඒ වගේ වෙන වෙන දේවලුත් තියෙනවා හැබැයි ලුණු කියන්නේ සාමාන්‍යයෙන් ලුණු. ඔයගොල්ලන් මුලින්ම ඒ වෙනස තේරුම් ගත්තා නම් අපිට ලුණු කොහෙන්ද එන්නේ දියුණු රටවල් වලට වගේම ලෝකේ ගොඩක් බහුතරයකට ලුණු කොහෙන්ද එන්නේ කියලා තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙයි මෙතන තියෙන වෙනස මොකක්ද. අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ. අපේ මේ ලේවල් දෙකට ලේවල් කීපයක් තියෙනවා. ඒකට විශේෂයෙන්ම තියෙන්නේ පුත්තලන් ලේවයි ඊට පස්සේ හම්බන්තොට ලේවයි. ඔය දෙකෙන් තමයි වැඩිපුරම ලුණු. ඊට අමතරව අලිමංකඩ පොඩි එකක් තියෙනවා. ඕකනේ ඔය ආපහු වරින්ඩ වගේ කියලා සීන් නැද්දම් මේ සුනිල් හඳුන්දෙත් මහත්තයා. එයා දැන් කිච වෙලා ඉන්නේ ඔය කතන්දරේ කියන්නේ පච ගැන පොඩ්ඩක් කතා කරමු. පච තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ NPP. අතු හැමදාක්ම ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක නෙවෙයි. රජයක් විදිහට දැන් ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි. ඉතින් ලංකාවේ දෙයියනේ ලංකාවේ මම හිතන්නේ අවුරුද්දකට මෙට්‍රික් टन 1,80,000ක් විතර ලුණු ඕන. ඒක තමයි මම උදේ කිව්වේ. ඒ අවුරුද්දේ පුත්තල මේ හදලා තියෙනවා කියන්නේ මම හිතන්නේ 40000ක් වගේ. අවුට්පුට් එක භාගයක්වත් හම්බෙලා නැහැ මේ ගිය අවුරුද්දේ. මම අර පොල් ගැන කතා කරද්දී ගිය අවුරුද්දේ වගේ මේ ලුණු ප්‍රශ්නේ ඇදිලා ඉද්දී මම කිව්වා ඔය කතන්දරෙත් ඇදිලා එනවා. ඒකට අපි ලෑස්ති වෙන්න ඕන. ඔකට ලුණු ගේන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ මේ අවස්ථාවේ. ඉතින් මේකේ තියෙන පළවෙනිම කාරණේ තමයි දේශගුණ විපර්යාස. ක්ලයිමේට් චේන්ජ් ඉඳලා අපේ මේ තියෙන දේශගුණේ වෙනස් වෙලා තියෙනවා. වහින වෙලාව ෂුවර් නැහැ, පායන වෙලාව ෂුවර්. ඒකින්ද අපි ඒකට ලෑස්ති වෙන්න. ඒකට ලෑස්ති වෙන්න තිබ්බේ මේ අද නේ. ඒකට ලෑස්ති වෙන්න තිබ්බේ අවුරුදු 10කට, අවුරුදු 15කට. අඩුම ගානේ මේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල මේ ප්‍රශ්නේ ඇදිලා ඉද්දී ඒ වෙනකොටවත් කරන්න. ඇහලා යට වුණාට පස්සේ ළමයි ලේවායකින් ලුණු ගන්න බෑ. ඒකට රජයට බැලලා වැඩක් නැහැ. හැබැයි රජයට බයින්න ඕනේ ඒක දැන ඒක පෙනි. ඔයාලා මොකද්ද කරේ කියන එක. ඒකට ඉස්සෙල්ලා හිටපු ගවර්න්මන්ට්ස් මොනවද කරේ? අපේ ලංකාවේ මේ හැටියක් තියෙනවානේ. අර ප්‍රශ්නේ ළඟට එනකන් කවුරුත් මුකුත් කරන්නේ නැහැ. දීර්ඝ කාලෙනම හිතන්න කවුරුත් කැමති නැහැ. එදා දවස වේල ගැට ගහගන්න එහෙම නැත්නම් අද ජීවිතේ කොහොමද ගැට ගහන කියන ඒ මානසිකත්වය තමයි මේ ජෙප්පෝ ටිකත් අදත් ඉන්නේ. දීර්ඝ කාලෙනම හිතනවා කියලා ආවට මට නම් තාම ලොකු දෙයක් පෙන්නලා නැහැ. ලංකාවේ ජනතාවටත් මුකුත් එහෙම පෙන්නලා නැහැ. ඒගොල්ලන් ගවර්න්මන්ට් එක අතට හම්බුන වෙලාවේ පළවෙනිම කරන්න තිබ්බ කාරණා වගේත් මම මේ කතන්දරය ගැන පුනා කියලා තිනවා. පළවෙනි දේ කෑම, ගෑස්, පෙට්‍රල් මේ වගේ දේවල් සම්පෝෂිත වෙනවා. අපේ මිනිස්සුන්ට කැම ටික හොයා ගන්න බැයි නම්, කන්න බැයි නම් වෙන දේවල් අදාළ නැහැ. ඉතින් ඒ වෙලාවේ ඒ වගේ පොඩි නිකන් ෂෝට් ටර්ම් වත් ඔයගලන් හිතා ගන්න බැයි නම්, හිතා ගන්න බැයි නම් මේ මාස 5කින් විතර මේ සීන් එක ඇදිලා එනවා ආපහු කියලා. ඕගොල්ලන් ඇත්තටම ගවර්න්මන්ට් එකක් විදිහට ලොකුවට ෆේ. ඕනම රටක සෝල්ට් බෆර් එකක් තියෙනවා. වතුර වලට පස්සේ සෝල්ට් බෆර් එකක් රටකට අනිවාර්යයි. ඒවා බේසික් දේවල් ළමයි. මොකද මේ ළමයි කියලා කියන්නේ මේ කැබිනට් එකේ ඉන්න ගවයෝ සෙට් එක. දැන් ඔය කැබිනට් එක මාරු කරන්න වෙලාව හරි. දැන් ඔයගොල්ලෝ කියනවනේ මාරු කරනවා කියලා. මාරු කරගන්න. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඕක හරියන්නේ නැහැ. ඉතින් වැස්සයි කියලා ලුණු නැති වෙන්න විදිහක් පළවෙනි දේ ඔයගොල්ලන් කරන්න ඕනේ බෆර් එකක් හදාගන්න. අවුරුද්දටම හරියන්න බෆර් එකක් අවශ්‍ය නැහැ. මාස 3කට බෆර් එකක් තියාගන්න. ඒකවත් කරගන්න ඕගලන්ට බැයි නම් මට තව ඉතින් කියන්න දෙයක් නැහැ ඇත්තට. බොරුවට අලුත් ලේවායල් හදනවා කියලා අපිට පච කියන්නේ නැතුව, රිබන් කපන්නේ නැතුව මේ වැඩේ මුලින්ම කරන්න. බෆර් එකක් හදපන් මුලින්ම. ඉතර කණ්ඩ නැති වෙලාවක ගිහිල්ලා උඹලා බිස්නස් අරින්නේ නැහැ. මුලින්ම කණ්ඩ ටික හදාගෙනයි බිස්නස් එක හදන්න. ඒ වගේ දෙයක්වත් අපිට තේරෙන්නේ නැත්නම් ඊට පස්සේ අපිට කවර් කරලා කරන එවපරේෂන් සිස්ටම් එකක් හදන්න. ඒක මේ 100% හදන්න ඕනේ නැහැ. මොකද අපිට ඕනේ එක කැපැසිටි එකක් මේකට කැල්කියුලේෂන් එකක් කරලා බලන්න පුළුවන් අර බෆර් එකත් එක්ක මාස 3 බෆර් එකක් ඇත. මම කියන්නේ මාස 3ක් කියලා. ඔයගලන්ට ඕන මාසක බෆර් එකක් හරි තියාගන්න. එතකොට අර කවර් කරලා තියෙන එවපරේෂන් සිස්ටම් වලින් පොඩ්ඩක් හරි ලුණු හැදෙන. ඒක 110කටත් ගේන්න තියනවා කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් එක තියාගෙන යන්න. අපේ මිනිස්සුන්ට ලුණු පොඩ්ඩක් හරි දෙන්න පුළුවන්. අර බෆර් එක ඉවර වෙනකොට තව ලුණු ටිකක් හැදිගෙන. ඊට පස්සේ වැස්ස කොහොමද ඉවර වෙනවනේ කවදා හරි. ඊට පස්සේ ආයෙත් ලුණු ටික හදාගන්න. ඔන්නෝක තේරුම් ගන්න මේ කාලගුණ විපර්යාසත් එක්ක අපිට මේ සෙල්ලම් කරන්න බෑ. ලුණු ටික තියෙන්න ඕනේ. වතුර ටික තියෙන්න ඕනේ. පොල් ටික තියෙන්න ඕනේ. හාල් තියෙන්න ඕනේ. බරු ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔන්න ඕක
ඔය කව කරාට පස්සේ ඔයගලන්ට සෙල්ලම් කරන්න. ඇත්තටම මේ ලුණු හංගන් ඉන්න මේ වෙලෙන්දෝ ගවර්න්මන්ට් එක අසර කරන්න කරන මේ කුමන්ත්‍රණ. කොච්චර ලුණු දැන් හංගගෙන ඉන්නේ. අර දැන් හිරු එකේ එහෙම දාලා තිබ්බයි වගේ බැලුවම මේ ගෝණි 3 4 ගෝණි 10 වගේ තියෙනවා. අකෝ ගෝණි 10කින් ගෝණි 10කින් නෙවෙයි ගෝණි 10000කින් ලංකාවට කණ්ඩ දෙන්න බෑ ලුණු. පරණ ගවර්න්මන්ට් වලින්ම කරපු බොරු මරුසි මීඩියා ෂෝ ආයෙ කරන්න එපා. අපිට ඔයගලන් දිහා බලාගෙන ඉන්නත් ලැජ්ජයි දැන් ඇත්තටම. එයි ඔයගලන්ට මේකේ තියෙන ඇත්ත කියලා දෙන්න හරි අමාරු ඔච්චර. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? පොඩ්ඩක් කියන්නකෝ ඇත්තටම. කැමති වුණත් අකමැති වුණත් අපි ඉන්නේ ධනවාදී සිස්ටම් එකේ. ඒ ධනවාදී සිස්ටම් එකේ තියෙන හැටිය තමයි බඩුවක් අඩු වෙලා යද්දී ඒකේ තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙලා යද්දී ඔය වෙලඳෝ ඔකෙන් ප්‍රයෝජන ගන්න. ඔකෙන් අයතු ප්‍රයෝජන ගන්න. ඒගොල්ලන් ගාව ගෝණි 4ක් 5ක් හරි 10ක් හරි 100ක් හරි තියෙනවා නම් උන් ඔක හංගලා තියලා වැඩි මිලකට විකුණන්න හදන. ඒකට ඔයගොල්ලන් කරන්න ඕනේ පරිපාලන මිලක්. කොහොමද පරිපාලන මිල? දැම්මද ලුණු වල කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒකට පරිපාලන මිලක් දාන්න ඔයගොල්ලන් තාම හිතලවත්. ඒක නොවැම්බර් දෙසැම්බර් වල පටන් ගන්නෙද්දී ඒ වගේ දෙයක් හිතා ගන්න බෑ ඔයගොල්ලන්. මම මේ කියන්නේ පරණ ගවර්න්මන්ට් වලින් කරේ නැහැ කියලා. ඒකේ මේ තියෙන පව තමයි දැන් අපි ගෙවන්නේ. මේ අනිත් එක පළවෙනි පාරට නෙවෙයි ලංකාවේ ලුණු ගියක්. මෙච්චර ලොකු ලුණු ගියක් ආවේ මට මතක හිටියේ මේ පාර විතර. මම ඉපදලා හිටපු කාලේ. ඕගලන්ට ඒක කරගන්න බැරි එක තමයි මම මේ කියන්නේ. ඕගලන් ආවේ ඒක කරනවා කියලානේ. ඕගලන්ට කරන්න පුළුවන් කියලානේ. දැන් කරලා පෙන්නපන්. කරන්න බෑ කියලා රෙද්ද ගලවගෙන එක එකට ඇඟිලි දික් කරන්න ලෑස්ති වෙන්න. ඔව් ඔය තියෙන ආයුධ ප්‍රයෝජන ගන්න වෙලඳොන්ම නතර කළා දාන්න. ඒක කරන්න. ඒකෙන් ඔය ප්‍රශ්න විසඳන්න. ඕගලන්ගේ ඔය තියෙන කස්ටම් වලින් එන ප්‍රශ්නක් තියෙනවා ලුණු. මට තේරෙන විදිහට මට ඇහුණ විදිහට මට එක තැන් වලින් ඇහුණ විදිහට ඔය ලුණු ටික ක්ලියර් වෙන්නේ නැත්තේ ඔය තියෙන ප්‍රමිති ප්‍රශ්න. මොකද ඉස්සෙල්ලත් ආපු ලුණු වල ප්‍රමිති ප්‍රශ්න තිබ්බ. දන්නේ නැතුව බොරු චෝදනා කරන්න කැමති නෑ. මේක මට ඇහුණ දෙයක්. හරි. මේ වගේ තියෙන ප්‍රමිති ඔය අඩු බාල බිලට නේ ඔය ඉන්දියාවෙන් ගේන්නේ. ඕවා ගෙනල්ලා අපේ මිනිස්සුන්ට තව මල බැන්නොත් මේ ගවර්න්මන්ට් එක ඇත්තටම ඉවර වෙයි. ඒක හින්දා ඒගොල්ලන් දැන් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් කරන්න දෙයක් නෑ. ඔය ලුණු ටික එළියට දාන්න තව වෙලාවක් යන්න. අන්න ඒ කතන්දරේ තමයි දැන් මේ අවස්ථාවේ වෙන්නේ. ඔය ඉන්දියාවෙන් එන ඔය ලුණු ටික එකපාරට ගෙනාවත් ඔක රිලීස් කරගන්න. බහුතරයක් ඒවට මේ අයිඩින් දාපු නැති ලුණු කරන්න දෙයක් නෑ. දැන් ඔක තමයි කන්න වෙන්නේ අපේ පොඩි කාලේකට. ඔකට මැරෙන්නේ නෑ. ඒරෝ ප්‍රශ්න වලින් ආරක්ෂා වෙන්න ඔය හදලා ඊට පස්සේ දෙයියනේ ඔය කැඩිලා තියෙන ලේවල් ටික අප්ග්‍රේඩ් කරපල්ලා. ඕකයි වෙන්නේ. අපිට ඇති වෙන්න ලේවායවල් තියෙනවා. හරිද? ඒක ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ ලුණු දැන් ඔය ප්‍රශ්නේ ආවට පස්සේ ඇදලා ගන්න දෙයක් තමයි අපේ ලංකාවේ මිනිස්සු ලුණු වැඩියෙන් කනවා. ඒක හින්දා ඕක නැති වෙනකම හොඳට පොඩ්ඩක් අඩුවෙන් කන්න පුළුවන් මේ දවස්. ළඟට ආවත් මම කනට ගහ. ඉන්දියාව ගැන පොඩ්ඩක් කතා. මේක ගැන ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම වැරදි අදහස් තියෙනවා. ඒ වගේම සමහර දේවල් තේරෙන්නේ නැහැ මොකක්ද ඇත්ත මොකක්ද නැද්ද කියලා. මොකද මෙතන තියෙනවා ලොකු ව්‍යාපාරික දේවල් තියෙනවා. ඒ වගේම මේ ගවර්න්මන්ට් එකේ ප්‍රශ්න. මෙතන තියෙන ලොකුම ප්‍රශ්න තමයි දැන් අපි ගොඩාක් ප්‍රොසෙස් ෆුඩ් කරනවානේ. ඒ කාලේට ප්‍රොසෙස් ෆුඩ් කියන්නේ සැකසුව ආහාර කියලා කියන්නේ ඕගොල්ලන් ගෙදර හදාගත්තේ නැත්නම් ඕගොල්ලන් ඉන්ග්‍රීඩියන්ට් එක දැක්කේ ඕගොල්ලන් අයිස්ක්‍රීම් එකක් කනවා නම් ඒක ප්‍රොසෙස් ඕගොල්ලන් බිස්කට් එකක් කනවා නම් ඒක ප්‍රොසෙස් කරලා ෆැක්ටරි එකකින් කිමිකල් දාලා මගුල් කරලා ඒවල ඕක බැලන්ස් කරන්න ඕගොල්ලන්ට රහයෙන්ද ගොඩාක් ලුණු දානවා. හැබැයි දැන් මෙතන තියෙන පැහැදිලිම දේ තමයි මේ ප්‍රොසෙස් ෆුඩ් වලයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ලුණු වල නෙවෙයි එච්චරනවා මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඉස්සර කිව්වේ ග්‍රෑම් 2.5 විතරයි අපිට මිනිස්සෙක් විදිහට දවසකට ගන්න පුළුවන්. UN එකෙන් US වලින් ඔන්න ඔය කතන්දරේ තමයි. ඒ කතාව වැරදි කියලා දැන් ඇත්තටම පැහැදිලි. මොකද ඒගොල්ලන් ඔය රිසර්ච් කරද්දී ගොඩාක් රිසර්ච් කරලා තියෙන්නේ ඇත්තටම ප්‍රොසෙස් ෆුඩ් කරන ඔය ඇමරිකාවේ තරබාරු මිනිස්සු. ඒකනේ ඔය කියන්නේ ඔය බටහිර විදිහට කන්න එපා කියලා ඔයගොල්ලන් ලෙඩ වෙනවා කියන ඒ මගුල් වලට දාන තව කෙමිකල් හින්දා මේ ප්‍රශ්න වැඩි වෙලා කියලා තමයි දැන් අපිට ඒකටත් තාම නිශ්චිත දෙයක් විද්‍යාවෙන් තේරිලා නැහැ. මොකද අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රිසර්ච් ගොඩක් වෙලාවට ෆන්ඩ් වෙන්නේ ඔය කම්පනීස්. ඔය ලොකු ඔයගොල්ලන් දන්නවනේ මොන කම්පනීස් කියලාද? ලංකාවේ තියෙනවා වගේ කෑම හදන කම්පනීස් ගොඩක්. ඔයගොල්ලන් අඟගේ ඉඳන් WHO එකෙන් කියන්නේ ග්‍රෑම් 5ක් වෙනකන් ග්‍රෑම් 3යි 5යි අතර ගාණක් මිනිස්සුෙකුට ගන්න පුළුවන්. ඒකෙදි තව දෙයක් තමයි ඒක ඔයගොල්ලන් එක්සර්සයිස් කරන්නේ නැත්නම් ඔයගොල්ලන් එළිය වැඩ කරන්නේ නැත්නම් ඔයගොල්ලන් ලංකාවේ වගේ රටක ජීවත් වෙන්නේ නැත්නම් 2004 ඔක්ස්ෆර්ඩ් වලින් කරපු ලොකු රිසර්ච් එකෙන් එළියට ආවා. ඇත්තටම මේ ලුණු වලට වැඩිය තේරෙනවා මේගොල්ලන්ගේ මේ ඇඟවල් දිහා බැලුවොත් සංයුතිය බැලුවොත් BMI එක දිහා බැලුවොත් ඇත්තටම මේගොල්ලන්ට හයිපර්ටෙන්ෂන් හැදෙන්න තියෙන ප්‍රවණතාවය මොකක්ද? ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන් දේ තමයි ඇත්තටම ඕගොල්ලන් අතින් හදන්නේ නැත්නම් ඔයගොල්ලන් දන්නේ නැත්නම් මේකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් අමුද්‍රව්‍ය මොනවද කියලා. ඔයගොල්ලන් දන්නේ නැත්නම් කෑමක තියෙන සංයුතිය මොකක්ද? ඒකේ තියෙන ලුණු ප්‍රමාණය මොකක්ද? ඒකේ තියෙන සීනි ප්‍රමාණය මොකක්ද? ඕගොල්ලන් නෙවෙයි නම් හැදුවේ. ඕගොල්ලන් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ඔය නියුට්‍රිෂන් වල කියන්නේ ඕගොල්ලන්ට හදන්න පුළුවන් දෙයක් ඕගොල්ලන් කනවා නම් ඕගොල්ලන්ට කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන් අයිස්ක්‍රීම් එකක් හදලා බලන්නකෝ. අයිස්ක්‍රීම් එක හදලා ඉවරෙද්දී ඔයගොල්ලන්ට ඇත්තටම එපා. එතකොට අනිත් එක දකින්න අයිස්ක්‍රීම් එකට කේක් එකට මොකක්ද යන්නේ? එතකොට කන එක ප්‍රමාණයත් අඩු වෙනවා. දැන් අපි වෙන තැනකින් ගත්තම අපිට ඒක ලස්සනට කා ගන්න පුළුවන්. ඒ වගේ දේකුත් තමයි මේ ප්‍රොසෙස් ෆුඩ් වලින් මේ ලුණු වලින් වෙන්නේ. එච්චරයි මේ ග්‍රෑම් 5ක. මේ ග්‍රෑම් 5කට වැඩි පොඩ්ඩක් තියෙනවා. මෙන්න මේ ගාන තමයි දැන් මේ රෙකමෙන්ඩ් වෙන්නේ. ලංකාවේ සාමාන්‍ය මිනිස්සුෙක් ග්‍රෑම් 12 13ක් දැන් ගන්නවා කියලා. මේ ගිය අවුරුදු 10 ඇතුළත අපි ග්‍රෑම් මම හිතන්නේ 7ක 8ක ඉඳන් ග්‍රෑම් 12 13ක වෙනකන් ගිහිල්ලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි රිස්ක් එකක් ගන්න. ග්‍රෑම් 5ට වැඩිය ගොඩක් ගන්නවා. ගොඩක් වෙලාවට ඔය ග්‍රෑම් 5ක් 6ක් 7ක් වෙනකන් කෑවට ඔයගොල්ලන් ඇත්තටම ෆිට් නම් ඔයගොල්ලන් එක්සර්සයිස් කරනවා නම් ඔයගොල්ලන් වැඩ කරනවා නම් එළිය ඔයගොල්ලන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව දෙයක් තමයි මේගොල්ලන් කරලා තිබ්බා තව රිසර්ච් එකක්. ජපානයේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වගේ රටවල බැලුවම ඒගොල්ලන් ඇත්තටම ලුණු ගොඩක් කනවා. දැන් ඔයගොල්ලන් ජපානයේ කට්ටිය දන්නවා නම් ඒගොල්ලන් ග්‍රෑම් 12 13ක් අපි වගේම ඇත්තටම ලුණු කනවා. හැබැයි ඒගොල්ලන් තමයි ලෝකේ වැඩිම කාලයක් ජීවත්. ඒ වගේම ලෝකේ ප්‍රොසෙස් ෆුඩ් අඩුවෙන්ම කන රටක් තමයි ජපානය කියන්නේ. ඉතින් දැන් තේරෙනවා මේ වගේ තව අලුත් රිසර්ච් අවිලා තියෙනවා මේ ගිය අවුරුදු 4 ඇතුළත. ජපානයේ දිහා බැලුවා වගේම එක එක ගෝත්‍රික සමාජ දිහා බැලුවම පේනවා සමහර මේ ලුණු ගොඩක් කන කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ කියන්නේ. ග්‍රෑම් 10 12 කන කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපි වෙන මොනවද කන්නේ? ලුණු විතරක් නෙවෙයි වෙන මොනවද අපි කන්නේ? ඒකව කොහොමද කන්නේ? ඒ වගේ තියෙන ලුණු මොනවද ඇත්තටම? processed food වල තියෙන ලුණු ඇත්තටම සමහර වෙලාවට මේ තියෙන NaCl වෙන වෙන જાතිය ලුණු තියෙනවා වගේ. මම personally සාමාන්‍යයෙන් ගොඩක් ලුණු කන මිනිස්සෙක්. අම්මා බයිනවා මට. ඒ වුණාට මේ ඉන්නේ මම health skin එකක් එක්ක මම ඉන්න හොඳට. ඒකට මම හිතන හේතුව තමයි මම ඔය ජහජරාව කන්නේ නැහැ. විශේෂයෙන්ම සීනි මම කන්නේ නැහැ. සීනි ප්‍රශ්න ගැන මම වෙනම කතා කරන්න අද ලුණු. ඕගොල්ලන් ලුණු කන්න, ඕගොල්ලන්ගේ අතින් දාලා ලුණු කන්න වැඩි බය වෙන්න එපා. පොඩ්ඩක් control එකට කරලා ඔය කියන කතන්දර වලට රැවටෙන්නත් ඕගොල්ලන්ගේ මේ තියෙන අනිත් ප්‍රශ්න නැති කරගන්න. කමෙන්ට් එකටත් කියන්න තියෙන එකම තමයි.